කොහොමද? අද මං කියලා දෙන්න යන්නේ ගෙදර ඉඳන් ලේසියෙන් ෆේෂල් එකක් කරන්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප්. ඉස්සෙල්ලා අපි පටන් ගමු ෆේස් වොෂ් එකෙන්. හොඳට ෆේස් එක වොෂ් කරගන්න ඕනේ ඒකේ තියෙන දූවිලි ඔක්කොම නැති වෙන්න. වොෂ් කරාට පස්සේ අපි යන් ඊළඟ ස්ටෙප් එක තමයි ස්ක්‍රබ්. මම මේ යූස් කරන්නේ ලා ෆ්‍රෙෂ් එකේ කොෆි ස්ක්‍රබ් එක. මේක මාරම ස්මූත්, මාරම ලස්සනයි and සුවඳයි. ඊළඟ ස්ටෙප් එක තමයි ස්ටීම් කරන එක. මම ස්ටීම් කරනවා විනාඩි 5ක් 10ක් අතරේ. ස්ටීම් කරාට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එක තමයි මම මේ ඇලෝවෙරා ජෙල් එක යූස් කරනවා දැන් ෆේස් එක ෂේව් කරන්න. මේ ෂේව් කරනකොට සාමාන්‍යයෙන් හරි හිමින් ඒ process එක හිමින් කරන්න ඕනේ නැත්නම් ෆේස් එකට ඩැමේජ් වෙනවා. ඉතින් ටයිම් එක අරගෙන අපි ෂේව් කරගන්න ඕනේ. ෂේව් කරාට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එක තමයි බ්ලැක් හෙඩ්ස් අයින් කරන එක. මම මේ මැෂින් එක යූස් කරනවා මේ T-zone කියන ඒරියා වලට. ගොඩාක් අර බ්ලැක් හෙඩ්ස් වගේ තියෙන තැන් වලට තමයි මම කරන්නේ. ඊළඟ එකට මම කරන්න යන්නේ ෆේෂල් පැක් එකක් යූස් කරන එක. මම දැන් මේ යූස් කරන්නේ ජැනෙට් එකේ සුදු හඳුම් තියෙන ෆේෂල් පැක් එක. මේ ෆේෂල් පැක් එක මම ගොඩ කාලෙකින් යූස් කරනවා. මාරම බෙනිෆිට්ස් තියෙනවා ස්කින් එකට. දැන් ෆේෂල් පැක් එක දාලා විනාඩි 5ක් 10ක් වගේ ඉන්න ඕනේ. විනාඩි 10කින් පස්සේ දැන් අපි වොෂ් කරමු. වොෂ් කරාට පස්සේ මම යූස් කරන්න යන්නේ ෆේස් මාස්ක් එකක්. මේ වගේ ෆේස් මාස්ක් ෂීට් එකක් යූස් කරන්න. මම මේ යූස් කරන්නේ රයිස් වෝටර් කියලා තියෙන මේ ෆේස් මාස්ක් එකක්. ඒකට හෙල්ප් කරන්න මම මේ රෝලර් එක යූස් කරනවා. එතකොට ස්කින් එකට ටග් ගාලා අබ්සෝර්බ් කරනවා. ෆේස් මාස්ක් එක විනාඩි 10කින් පස්සේ රිමූව් කරලා ෆේස් වොෂ් කරලා අපි දැන් යන් ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ ස්ටෙප් එක තමයි මම යූස් කරනවා ඔනෙල් එකේ තියෙන ටෝනර් එක රෝස් වෝටර්. මේ තියෙන ස්ටීමර් එකේ මම ස්ටීම් කරගන්නවා. ටෝනර් එක ඇප්ලයි කරාට පස්සේ මම මේ කොටන් පැඩ් එකකින් මේ වගේ රිමූව් කරනවා එක්ස්ට්‍රා ඒවා. ඊට පස්සේ අපි දැන් යන් ඊළඟ ස්ටෙප් එක තමයි ක්‍රීම් එක ඇප්ලයි කරන එක. මම යූස් කරන්නේ ඔනෙල් එකේ ඩේ ක්‍රීම් එක. ඔයාලා මේ ස්ටෙප් ටික හරියට කරොත් ඔයගොල්ලන්ට ඔයාලගේ ස්කින් එක මාරම බ්‍රයිට්, ස්මූත්, ලස්සන එළියක් දෙනවා. මේ ස්ටෙප් ටික ෆලෝ කරොත්. ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එක මාරම හෙල්දි ලුක් එකක් තියෙනවා.